අද රෙදි ගොඩක් අරන් ආවේ දරුවන්ට අද රෙදි නමන්න කියලා දෙන්න. ඉතින් ඕගොල්ලෝ නම් මේක හරි සරල ක්‍රියාවක් කියලා හිතනවා ඇති. නමුත් දරුවන්ගේ මනස, ශරීරය, හැසිරීම වලට මේවා ලොකුවටම උදව්වක් දෙනවා. ඉතින් දරුවෝ එක තැන රඳව ගන්න, අත්වල සහ මැණික් කටුවේ චලනයන්ට ඇස්වල ක්‍රියාකාරීත්වය ඇති වෙන්න මේ ක්‍රියාකාරකම ගොඩක් උදව් වෙනවා. ඒ වගේම තමයි එදිනෙදා ජීවිතයේ කරන වැඩ මේගොල්ලොන්ට පුළුවන් වෙනවා වගේම ඒගොල්ලොන්ට තමන්ගෙම කියලා වැඩක් කර ගැනීමට හැකියාවක් දෙනවා කියන්නේ ඒගොල්ලොන්ගේ ඇතුළාන්තය සතුටු කරනවා. ඇතුළාන්තය සතුටු කරනවා වගේම පිළිවෙල දරුවෙක්ගේ පිළිවෙලක් නැත්තම් ස්වාධීනත්වයක් කැමැත්තක් නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඉතින් අපි යමු කොහොමද වැඩේ කරන්නේ? ඕගොල්ලන්ට පුළුවන් ඒගොල්ලොන්ගෙම ඇඳුම් නමන්න දෙන්න. පොඩි තුවායක් වගේ දෙයක් ගන්න පුළුවන්. නැත්තම් ගෙදර තියෙන සියලුම රෙදි නමන්න දෙන්නත් පුළුවන්. මෙන්න මේ කොන් වලින් අල්ලනවා. මේ ඕගොල්ලෝ දරුවන්ට කියන්න ඕනේ මේ ඇඟිලි තුන භාවිතා කරන්න, මෙහෙම අල්ලන්න, මේ බලා ගන්න කියලා. නමුත් ඕගොල්ලෝ මේ චලන මේ ඒගොල්ලන්ට පෙන්වන්න. ඒගොල්ලෝ ඊට හිතනවා. ඉතින් මේ කොන් වලින් අල්ලලා මේ කොන වෙත රැගෙන එනවා. මේ එතකොට මේ ඇඳුමේ භාගයක්. මෙහෙම පිරිමදින එක සුන්දර ක්‍රියාවක්. හරි ලස්සන ක්‍රියාවක්. ඉතින් මේ කොන් වල ඉඳලා මේ කොන වෙත රැගෙන යනවා. ඉතින් මේ බලන්න මේ වැඩේ කරන්න නම් දරුවෝ සිත එකඟතාවයකට එන්න ඕනේ. ඉතින් අපි පොත්වල වැඩ, ඉස්කෝලේ වැඩ කරනවා නම් සිත එකඟතාවයකට ඇවිත් ඉන්න ඕනේ. ඉතින් මේ කොනේ ඉඳන් මේ කොනට, මේ කොනේ ඉඳන් මේ කොනට මේක හරි ලස්සන ක්‍රියාවලියක්. තමන්ගේ වැඩ තමන්ටම කරගන්න පුළුවන් සුන්දර ක්‍රියාවලියක්. ඉතින් ඕගොල්ලොන්ටත් උදව් වෙනවා දරුවෝ ඉවසීම වගේම පිළිවෙල මේ ක්‍රියාවලිය වලින් ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මම නිතරම කතා කරනවා වගේ ගණිතය සහ අවකාශයට මේගොල්ලෝ විවර වෙනවා. ඉතින් කොන වලින් අල්ලන්නේ එහා කොනේ ඉඳලා මෙහා කොනට ගේන ඒවා කොන භාග කියන්නේ දෙකට නමනවා කියන්නේ භාග. ඉතින් භාග ඒ වගේ දේවල් මේගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේම තමයි මේ වගේ රෙදි රෝල් කරන්න ඉගෙනුවොත් මේක සිලින්ඩරයක් වගේ ඒගොල්ලෝගේ ඇස් වලට දැකලා ඒ දේවල් ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඉතින් මේ වගේ විවිධ ක්‍රියාකාරකම් විවිධ අදහස් ඔයාලා දැනගන්න ඕන නම් අපේ channel එක subscribe කරගෙන යන්න.